ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ අතිරස හදාගන්නේ කොහොමද කියලා. අවුරුද්දත් ළඟම එනවනේ. ඒ නිසා තමයි මම දිගටම ඔයාලත් එක්ක අවුරුදු කැවිලි වර්ග හදාගන්න හිතුවේ. මේ අතිරස හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි හදලා බලමු නේද? අද මම මෙතන තෙත හාල් පිටි ග්‍රෑම් 250කුයි පාන් පිටි මේස හැඳි 3කුයි අරගෙන තියෙනවා. ඔයාලා හාල් පිටි ටික හලලා ගන්න. සීනි ග්‍රෑම් 170ක් අරගෙන තියෙනවා. ඒ වගේම එනසාල් කරල් 3ක් 4ක් විතර සීනි ටිකක් දාලා කුඩු කරගෙන අරගෙන තියෙනවා. තලයට මේස හැඳි දෙකක් හොඳින් බෙදගෙන අරගෙන තියෙනවා. ඒ වගේම ලුණු කුඩු තේ හැඳි භාගයකුත් අරගෙන තියෙනවා. මුලින්ම බෙදගත්ත තලයට ටිකට අපි එනසාල් කුඩු ටික දාගමු. ලුණු කුඩුත් මේකටම දාලා පැත්තකින් තියාගමු. මුලින්ම භාජනයක් ලිපේ තියලා සීනි මේස හැඳි දෙකක් දාගන්නවා. අපි දැන් මේ සීනි ටික කැරමල් කරගන්න ඕන. මේ ගානට ආවට පස්සේ අපි මේක හොඳින් හැඳි ගාගමු. අපිට කැරමල් එක ටිකක් තද පාටට ගන්න ඕනේ. හැබැයි කළු කරගන්න එපා. එහෙම වුණොත් තිත්ත රසක් එනවා. දැන් මේකට වතුර කෝප්ප භාගයක් එකතු කරගමු. ඊළඟට හයි වෙලා තියෙන කැරමල් ටික දිය වෙනකන් අපි පොඩ්ඩක් හැඳි ගාගමු. දැන් අපි ඊතුරු සීනි ටිකක් දාගමු. ඊළඟට මේ පැණි එක අපි හොඳට උණු කරගන්න ඕන. පැණි එකේ පදම මම ඔයාලට පෙන්නන්නම්කෝ. තීසියකට වතුර ටිකක් දාලා උණු කරගත්ත පැණි එකෙන් ටිකක් මේ විදිහට දාලා බලන්න. එතකොට විසිරෙන්නේ නැතුව පැණි එක යටට යනවා නම් පැණි එකේ පදම හරි. දැන් අපි ලිප නිවාගෙන බෙදගත්ත තලයට එනසාල් ලුණු එකතු කරගත්ත මිශ්‍රණය දාලා කලවම් කරගමු. දැන් හාල් පිටි ටිකට පාන් පිටි මේස හැඳි 3ත් කලවම් කරලා ටික මේ විදිහට දාගෙන පැණි එකේ කලවම් කරගමු. එකපාර ඔක්කොම දාගන්න යන්න එපා. ටික දාගෙන ඔයාලා කලවම් කරගන්න. පිටි ටික හොඳට කලවම් වුණාට පස්සේ ආයෙම සැරයක් ලිප ඔන් කරගන්න. දැන් මේ මිශ්‍රණය එක ගුලියකට වගේ වෙනකන් අපි ලිපේ තියලා හැඳි ගා ගන්න ඕන. මේ බලන්නකෝ මේක හොඳට ඝනකම් මිශ්‍රණයක් වෙනකන් ඔයාලා හැඳි ගා ගන්න ඕන. හදාගත්ත මිශ්‍රණය මම භාජනයකට දාගත්තා. ඔයාලා මේක අතින් අල්ලන්න පුළුවන් ගානකට නිවෙනකන් තියාගන්න. අපි දැන් පිටි මිශ්‍රණය හදාගත්ත භාජනයටම වතුර කෝප්ප භාගයක් දාගන්න ඕන. මොකද දැන් අපි මේකෙන් කැඳ එකක් හදාගන්න ඕන. භාජනයේ ගෑවිලා තියෙන පිටි ප්‍රමාණය මදි වගේ නම් හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් කලවම් කරගන්න. මේ බලන්නකෝ මේ ගානට උකු වෙලා ආවම කැඳ එකේ පදම හරි. ඊළඟට නිවුණු පිටි මිශ්‍රණයට අපි කැඳ එකෙන් ටිකක් දාගමු. දැන් අපි මේක හොඳට අත් ගහ ගන්න ඕන. ඔයාලා මේ මිශ්‍රණය ලෑල්ලකට වගේ දාගත්තොත් ඔයාලට අත් ගහ ගන්න ලේසියි.
දැන් මේ මිශ්‍රණය හොඳින් අත් ගහ ගන්න ඕන. එහෙම නැති වුණොත් කැවුමේ මැද හරියට එන්නේ නැහැ. හයිය ගතියට වගේ එනවා. අතිරසයකේ තියෙන විශේෂත්වය තමයි දවස් දෙකක් යනකොට තමයි හොඳ මෙලෙක් ගතියට රසට එන්නේ. අවුරුද්දට ඔයා අතිරස හදනවා නම් දවස් 3-4කට කලින් හදාගන්න. හොඳින් අත් ගහගත්තට පස්සේ පොල් තෙල් ටිකක් උඩින් දාලා හොඳට කලවම් කරගන්න. දැන් තාච්චියක් ලිපේ තියලා තෙල් දාගන්න ඕන. අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕන. ඒ නිසා තෙල් ටිකක් වැඩිපුර ඕන වෙනවා. ඊළඟට කෙසෙල් කොලයක් ලිපේ දැල්ලට අල්ලලා හොඳට තවලා අරගෙන තෙල් ටිකක් ගා ගන්න. ඊළඟට හදාගත්ත මිශ්‍රණයෙන් මේ විදිහට පොඩි බෝල හදාගමු. ඔක්කොම එකපාරට හදාගන්න එපා. 2-3ක් විතර හදාගන්න. සැරින් සැරේට කැවුම් ටික බදින ගමන් තමයි අපිට මේ ටික හදාගන්න වෙන්නේ. මේ බලන්නකෝ. මේ විදිහට පිටි බෝලේ මැද ඉඳලා ඇඟිල්ලෙන් වටේට තුනී කරගන්න. දැන් අපි මේක තෙලට දාගමු. යටපැත්ත බෙදුනට පස්සේ අපි අනිත් පැත්ත හරවගමු. මේ විදිහට ඔයාලා දෙපැත්ත හරව අඩු කින්දරේ මේ කැවුම බෙද ගන්න ඕන. එහෙම නැති වුණොත් වටේ කළු වෙලා මැද බෙදෙන්නේ නැතුව යනවා. දැන් මේ කැවුම බෙදලා ඉවරයි. මම මේක තෙලෙන් අයින් කරගන්නවා. ඔයාලා මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. මේ තියෙන්නේ අද මම හදාගත්ත අතිරස ටික. අපි බලමුකෝ කොහොමද කියලා. අද මම ගත්ත අමුද්‍රව්‍ය වලින් මේ ප්‍රමාණයේ කැවුම් 25ක් හදාගත්තා. ඉතින් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතින් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.